Hello guys, අද මාර්තු පළවෙනිදා දැන් වෙලාව උදේ 10ට ළඟයි. අද පොයේ දවසක්. මම හිතුවා ලටාෆා perfume එකක් review කරන්න අද. මේක ඇත්තටම මම ගත්ත පළවෙනි ලටාෆා එක ලටාෆා නාජ්ටියා. මේකේ බොටල් එක ගොඩක්ම heavy glass bottle එකක්. ලස්සන design එකක් ඇත්තටම. unique design එකක්. ඔයගොල්ලන්ට පේන ඇති මේ කොලේක හැඩේ डिजाइन आती है इස්සරහා ඒ අතරෙන් ඔයාලට ජූස් එක පේනවා මේකේ පාට ටිකක් අර කොළ වැටිච්ච පල් වෙච්ච වතුර අර ගඟක ටිකක් පාට වෙච්ච වතුරට හුරු පාටක් තියෙන්නේ ටිකක් කහ කොළ මික්ස් කලර් එකක් කැප් එක ටිකක් හයියයි හොඳට ෆිට වෙනවා මේකේ උඩ තියෙනවා ලටාෆා ලෝගෝ එක. ඒ වගේම මෙතන දෙපැත්තේ පොඩි ලෙදර් ගතියක් තියෙනවා. මම හිතන්නේ මේ ඇත්ත ලෙදර් කියලා. මේක ගොඩාක් affordable fragrance එකක්. ඔයාලට පුළුවන් price එක බලා ගන්න මේ ගොඩක් budget friendly fragrance එකක්. presentation එක ගොඩක් හොඳයි. පල්ලෙහාත් මෙතන ලටාෆා sticker එක තියෙනවා. මේකේ box එක මං ගාව නැහැ දැන්. හැබැයි මේකේ box එකත් එක්ක ඇතුලේ පොඩි බොඩි ස්ප්‍රේ එකකුත් එක්ක තමයි මේක එන්නේ. ඒක පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ ඔරිජිනල් එක නම් ගත්තේ. ඒකේ බොඩි ස්ප්‍රේ එකකුත් තියෙනවා 50 ml බොටල් එකක්. සෝ ඒක හොඳ ඇඩිෂන් එකක්. බොඩි ස්ප්‍රේ එකේ ස්මෙල් එකත් මේකට සමානයි. එකම පර්ෆියුම් එකේම බොඩි ස්ප්‍රේ එක තමයි එන්නේ බොටල් එකේ. හැබැයි මේ බොටල් එකේ තියෙන මේ පර්ෆියුම් එකේ මගේ තියෙන එකම කම්ප්ලේන් එක තමයි මේකේ performance එක longevity ඒ වගේම සියාජ් එක ඇත්තටම ගොඩක් weak. මුලින්ම කියන්න ඕනේ මේක මොන විදිහේ perfume එකක්ද කියලා. මේක EDT concentration එක තියෙන එකක්. ලටාෆා හැම perfume එකක්ම EDT නෙමෙයි EDP order perform. මේ smell එක මේක ගොඩක් fruity perfume එකක්. any daily use කරන්න හොඳ එකක්. ඒ වගේම any occasion ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දේ ඕනම කාලයක පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක ගොඩක් රසාසි හවාස් වලට සමාන සුවඳක් තමයි එන්නේ. ඔයගොල්ලෝ දන්නවා නම් රසාසි හවාස් ඒක ටිකක් ඉන්වික්ටස් වලට සමාන perfume එකක්. පැකෝ රබාන් ඉන්වික්ටස් වලින් තමයි රසාසි හවාස් ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. ඒතකොට රසාසි හවාස් වලින් තමයි බොහෝ දුරට මේක ඉන්ස්පයර් වෙන්නේ නැත්තේ. මොකද මේකේ සෙන් ප්‍රොෆයිල් එක ගොඩක් සමානයි. හැබැයි රසාසි හවාස් වල තියෙන ස්වීට් ගතිය මේකේ තිබුණාට මේකේ ටිකක් ස්පයිසිනස් එකක් තියෙනවා. ඒකින් හින්දා මේක ඊටත් ටිකක් මැචුවර්ඩ් perfume එකක් කියන්න පුළුවන්. ගොඩක් හොඳ crowd pleasing scent එකක් මේකේ තියෙන්නේ. blind by safe. bubble gum sweetness එකක් මේකේ තියෙනවා. notes ගත්තොත් සාමාන්‍යයෙන් green apple පොඩි mint ගතියක් තියෙනවා. ඒ වගේ notes තමයි ගොඩක් මෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති රසාසි හවස් මොන වගේ scent profile එකක්ද කියලා. ඒකට ගොඩක් සමානයි මේක. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ performance එක ගොඩක් අඩුයි. ඒක මම notice කරලා තියෙනවා මං ගාව තියෙන ලටාෆා perfumes වලින් අඩුම performance එකක් තියෙන්නේ නාජ්ටියා වල. මේක සාමාන්‍යයෙන් පැය 3ක් වගේ තමයි මට නම් එන්නේ performance එක. projection එක නැති තරම්ම කොහොමත් පැය භාගයක් වගේ තමයි project වෙන්නේ. ඒත් loud project වෙන්නේ නැහැ. සියාජ් එකත් ඒ වගේම තමයි. ගොඩාක් ඉක්මනින් මේක සාමාන්‍යයෙන් arms length එකට වගේ shrink වෙනවා. විහිදිලා යන්නේ නැහැ මේකේ scent profile එක. ඒක තමයි මට තියෙන එකම ප්‍රශ්නේ මේකේ. හැබැයි ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තමයි. මේ perfume එක තමයි මම හිතන්නේ මම මුලින්ම purchase කරපු ලතාෆා එක. ඒකින් හින්දා මේකේ පොඩි emotional attachment එකක් තියෙනවා මට. හැබැයි මම හිතන්නේ මම මේක ආයේ purchase කරයි කියලා. මොකද මීට වඩා හොඳ alternatives තියෙනවා දැන් market එකේ. උදාහරණයක් විදිහට Rehan Pacific ඒකත් හවාස් ඩූප් එකක්. ඔයගොල්ලන්ට හවාස් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි හවාස් ටිකක් ගණන් වැඩි. ඒ හින්දා ඔයගොල්ලෝ ඒ විදිහේ ඉන්වෙක්ටර්ස් ටයිප් ඩූප් එකක්
perfume එකක් පාවිච්චි කරන්න කැමති නම් මම recommend කරන්නේ ඇත්තටම Rehan Pacific. ඒකේ ගාන මේකට ගොඩක් සමානයි. සමහර විට මීටත් වඩා අඩුවෙන් ගන්නත් පුළුවන් දැන් තියෙන price ranges අනුව. මොකද දැන් ගොඩක් Rehans වලට offers හම්බ වෙනවා. ඔයගලන්ට හොඳ offer එකක් ගත්තොත් මේ Najdia වලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි මේක beginner කෙනෙක්ට හොඳ perfume එකක්. මාත් ඇත්තටම මේක මං beginner කෙනෙක් විදිහට තමයි මේක purchase කළේ. මොකද මේ scent profile එක මේ Invictus DNA එක ඇත්තටම perfume වලට අලුතෙන් enter වෙච්ච කෙනෙක්ට ගොඩාක් හොඳ එකක්. ඒගොල්ලන්ගේ තියෙන මේ perfume එකට තියෙන කැමැත්ත වැඩි කරන්නේ. ඒ වගේම තව ඉස්සරහට මේක deep යන්න ඕන නම් මේ hobby එකක් විදිහට පටන් ගන්න හොඳම තැන තමයි Invictus. එහෙම නැත්නම් ඊට සමාන DNS තියෙන perfume. මොකද ඒවා ගොඩක්ම crowd pleasing non offensive perfumes. ඒ සුවඳට ඇත්තටම ගොඩක් අය කැමති. සාමාන්‍යයෙන් teenagers ලා ඉඳන් middle age කට්ටිය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕන occasion එකකට ඕන වෙලාවක ඕන අවුරුද්දේ ඕන කාලයක පාවිච්චි කරන්න පුළුවන් scent profile එකක් තමයි මේ perfumes වල තියෙන්නේ. එතකොට Najdia, Rehan Pacific, Rasasi Havas, තව Rehan වල අලුත් එකක් ඇවිල්ලා තියෙනවා නිල් පාට බොටල් එකක් මට මතක නැහැ. ඒකෙත් scent profile එක අතරම Invictus වලට සමානයි කියලා මට reviews වලින් බලා ගන්න හම්බුණා. මම දන්නේ ඒක කොයිතරම් දුරට සමානද කියලා. හැබැයි ඔව් beginners ලට හොඳ perfume එකක් තමයි මේක. ඔයගොල්ලෝන්ගේ experience එකක් තියෙනවා නම් මේ perfume එකත් එක්ක Najdia ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් මට comments වලින් කියන්න. මේකේ plus point එකක් විදිහට මම දකින්නේ ඇත්තටම කිව්වොත් body spray එක. මේකත් එක්ක free යනවා 50 ml body spray එකක්. ඒකත් Najdia කියලාම තමයි එන්නේ. මම ගාව ඇත්තට box එක දැන් නැහැ. මේක ලොකු box එකක එන්නේ. ඒකේ containers දෙකක් තියෙනවා. perfume එකක තියෙනවා අනිත් එකේ එහා පැත්තෙම තියෙනවා body spray එකක් 50 ml body spray එකක්. ඒකෙත් scent එක මේකම තමයි. ඉතින් ඒකෙන් හින්දා මේකේ පොඩි වටිනාකමක් තියෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ beginner කෙනෙක්ට තමයි මේක suitable වෙන්නේ. මේකේ performance එක ගොඩක් poor. මම හිතනවා මීට වඩා හොඳ alternatives තියෙනවා කියලා අත්‍තරම. මේ අනිත් කාරණා තමයි මේ scent profile එක ගොඩක්ම common එකක්. මේකේ කිසිම ස්පෙෂල් ගතියක් නැහැ. ඒක හින්දා ඕගොල්ලන්ට අර එකම perfume එකේ copies ගොඩක් ගන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක එකක් තිබ්බනම් ඇති. එක්කෝ හොඳම alternative තමයි Havas. රසවාසි Havas තියනවා නම් ඔයගොල්ලෝ ගාව ඇත්තටම මේක ගන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි Havas වල ගාන consider කළොත් ඊට වඩා භාගයක් විතර තමයි යන්නේ price එක මේ Najdia purchase කරන්න. ඒකින්ද ඇත්තටම ඔයගොල්ලෝ perfume වලට enter වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයා මේකෙන් ඔයාගේ perfume journey එක පටන් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඊට පස්සේ ඔයාලට පුළුවන් ටික advanced perfumes වලට යන්න. මේ වගේ simple එකකින් පටන්ගෙන ඔයාලට පුළුවන් කොහොමද අනික් perfumes මීට වඩා ටිකක් serious ඒවා මීට වඩා complex ඒවා කොහොමද වැඩ කරන්නේ කොහොමද perform කරන්නේ කියලා බලන්න. ඒකින්ද ඔයගොල්ලන්ගේ perfume journey එකේ මුල stages වලදී ගන්න පුළුවන් perfume එකක් මේක. ඊට අමතරව ඇත්තටම මම හිතන්නේ නැහැ මේ perfume එක ඇත්තටම මේ වටිනවා කියලා ඒ අරුණාම. so ඔයගොල්ලන්ගේ අදහසත් මට කියන්න comments වල ඔයගොල්ලෝ Najdia පාවිච්චි කරලා තියෙනවා නම් මේක range එකක් Najdia collection එකක්. මේකේ තියෙනවා තව perfumes 3ක් මම හිතන්නේ. මේකේ තියෙනවා තව Najdia Intense කියලා එකක්. ඒක මං හිතන මට මතක විදිහට Paradise Garden John Paul Gaultier Paradise Garden වල dupe එකක්. ඒ වගේම Oud Najdia කියලා තව එකක් තියෙනවා. ඒක ටිකක් Najdia වලට වඩා ටිකක් සැර එකක්. ඒ වුණාට ඒකත් මේ bubble gum sweet scent profile එකක් තියෙන perfume එකක් තමයි. ඉතින් පහලින් ඔයගොල්ලෝ මට කියන්න ඔයගොල්ලන්ගේ experience කරලා තියෙනවා නම් ඒ වගේම මොනවා හරි දැනගන්න ඕන නම් තව මේ perfume එක ගැන ඒකත් මට කියන්න.
අපි ළඟදීම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.